ඇමතුමා මන්නාරම් ද්‍රෝණියේ කන් සම්පත් ගවේෂණය සම්බන්ධ තියෙන කැබිනට් පත්‍රිකාවට අදාළව ප්‍රශ්න යොමු කරන්නේ. දැන් අපි දන්නවා මේ මන්නාරම් ද්‍රෝණියේ කන් සම්පත් ගැනීම වල ඉතිහාසය සිරිමාවෝ බණ්ඩාරනායක මෙතිණියගේ පාලන කාලය දක්වාම දිව යනවා. ඒ කාලේ ඉඳන්ම පැවති විවිධ රජයන් වලින් මේ මන්නාරම් ද්‍රෝණියේ කන් සම්පත් ගැනීම විවිධ ව්‍යාපෘතීන් ආකාරයට ක්‍රියාත්මක කළා. ඒකෙදි දැන් ඔබතුමාලා කියනවා මේ 11 වසරේදී ක්‍රියාක්‍රීන් ලංකා පුද්ගලික සමාගම කරපු ගවේෂණයකට අදාළව තමයි දැන් මේ කටයුත්ත සිද්ධ වෙන්නේ කියලා. නමුත් ඊට පසුව 2016 දී ටෝටල් කියන සමාගමත් එක්ක ගිවිසුම්ගත වෙලා මේ කන් සම්පත් ගවේෂණය ක්‍රියාත්මක කරන්න සූදානම් වුණා ඒ එවකට පැවති රජයන්. ඊට පස්සේ 2018 දී ෂෙලුම්බර්ග් කියන සමාගමත් එක්ක සම්බන්ධ වෙලා එවකට සිටපු අමෙති අර්ජුන රණතුංග අමාත්‍යවරයා ක්‍රියාත්මක කළා BGP පයනියර් කියන නෞකාව යවලා 2018 දී මේ ගවේෂණ කටයුතු සිදු කළා. එතෙන්දී සඳහන් කළේ මේකටත් ශ්‍රී ලංකා රජයෙන් කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ. මේ ලබා ගන්න ගවේෂණ වලින් ලබා ගන්න දත්ත අලෙවි කළා අපිට ලාභයක් රජයට ලාභයක් ලබා ගන්නත් පුළුවන් කියලා. නමුත් අවසානයේ ඒකට වෙච්ච දෙයක්වත් නැති වුණා. දැන් මේ ඔබතුමාලා මේ කරන ක්‍රියාව සිද්ධ කිරීමේදී උපදේශන සහායක් ලබා ගැනීමටත් තීරණය වෙලා තියෙනවා. මේ සඳහා වැය වෙන මුදල් ප්‍රමාණයන් කොපමණද? ඒ වගේම පසුගිය රජයන් වලදී මේ පසුගිය කාලවල වලදී මේ ව්‍යාපෘතීන් සඳහා වැය කරපු මුදල් වලට මොකද්ද උනේ? ඒ වැඩ සටහන් වලින් මේ වැය කරපු මුදල් වලින් ඵලදායී තත්ත්වයක් ලැබිලා තියෙනවද ශ්‍රී ලංකා රජයට? මේ ගැන මොකද්ද ඔබතුමාගේ පිළිතුර? ඔව් බලශක්ති අමාත්‍යතුමා කැබිනට් මණ්ඩලයට වාර්තා කරේ 2011 දී කියාන් ලංකා සමාගම සිදු කරන ලද ගවේෂණ සහ කැණීම් අනුව මේ මන්නාරම් ද්‍රෝණියේ මේ M2 කියන බිම් කොටසේ වායු දෙකක් තිබෙන බවට වාර්තා කරලා තියෙනවා කියන එක. ඒ අනුව අපිට එතන හයිඩ්‍රෝකාබන් පද්ධතියක් පවතින බවට ශක්තිතාවයක් තියෙනවා. ඒක තමයි උන් වාර්තා කරපු දේ. ඒතර ඒ තොරතුරු මත පදනම්ව මෙම ස්වභාවික වායු සහ කන්ටර් ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවන්න තමයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මීට කලින් හෝ මීට පසුව ගවේෂණය කරපු ඕනම කෙනෙකුට මේකට ඉදිරිපත් වීමේ අවස්ථාව තියෙනවා. මේ අපි අතන 2011 සඳහන් කරේ ඔවුනුත් මේකේ යම් ගවේෂණයක් කරලා යම් තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තිනවා. ඒ මත පදනම් වෙලා දැන් අපි දන්නවා මෙතන මේ ස්වභාවික වායු සහ නිදි තියනවායි කියන එක. දැන් අපිට පුළුවන් මේක ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න. ඒකට අපි යෝජනා කැඳවීමක් තමයි මේ කළා තියෙන්නේ. ඒ වගේම එම ඊළඟ පියවරේදී ඉදිරියට යාම සඳහා වෙච්ච අලෙවිකරණය සඳහා වෙච්ච උපදේශයන් ලබා ගන්න උපදේශකයෙකුගේ සේවය ලබා ගන්නත් බලශක්ති අමාත්‍යාංශය බලාපොරොත්තු වෙන එකට අදාළ වියදම් ඇසමේන්තු ඉදිරිපත් කළා නැහැ. නමුත් මේ යෝජනාවෙන් තිබෙන්නේ මේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා වන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න. ඉතින් අපිට අපි අතේ දත්ත තොරතුරු යම් ප්‍රමාණයක් තියෙනවා නම් අපිට ඊළඟ පියවරෙන් සිද්ධ වෙන්නේ මේකට ආයෝජනය කරන්න කැමති අයට ඒ සඳහා සාධාරණ අවස්ථාවක් ලබා දෙන එක. ඒක තමයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමේ අරමුණ. මේ වෙද්දී ඉන්දියාව සහ පාකිස්තානය අතර තියෙන තත්ත්වය දැන් රජයේ මීට කලින් නියුට්‍රල් ඉන්නවා කියන එක ඔෆිෂියලි අනවුන්ස් කරා. නමුත් යුදමය තත්ත්වයක් වගේ වර්ධනය වෙමින් තියෙනවා. ශ්‍රී ලංකා රජය ඉදිරියේදී ආරක්ෂාව සඳහා අපේ ආරක්ෂාව සඳහා ගන්න ඕනි විශේෂ පියවර හෝ ඒ පිළිබඳ සාකච්ඡා කරලා තියෙනවද? එහෙම නැත්නම් මේක වර්ධනය වුණොත් විය හැකි තත්ත්වයන් පිළිබඳ මොකද්ද රජයේ තියෙන සැලසුම? විශේෂයෙන් විදේශ අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයක් යොමු කරමින් ආණ්ඩුවට කරුණු වාර්තා කරනවා. අපි මුලින් ඉඳලා හිටපු ස්ථාවරය අනුව ඉන්දියානු සාගරයේ මේ භූදේශපාලන ගැටුම් වලට අපි මැදිහත් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් අපි නොබැඳි පිළිවෙතක් අනුව කටයුතු කරනවා. ඒ වගේම කියන්නට ඕන අපි කොයිම ආකාරයකටවත් පැනනගින ත්‍රස්තවාදයක් අනුමත කරන්නෙත් නැහැ, අනුබල දෙන්නෙත් නැහැ. ඒ ත්‍රස්තවාදයේ වැළැක්වීම සඳහා ගන්න ලබන ක්‍රියාමාර්ගවලදී ලබා දිය හැකි සහාය ඕනම තැනක අපි ලබා දෙන්න සූදානම්. ඒ නිසා අපිට වැදගත් වෙන්නේ කලාපයේ ආරක්ෂාව, මහ ජනතාවගේ ආරක්ෂාව සහ කලාපයේ සාමය. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් වර්ධනය වන තත්ත්වයන් අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය ආණ්ඩුවේ ස්ථාවරයේ විටින් විට වාර්තා කරයි.
හැමතෙම දැන් මේ වෙනකොට ලාහෝර දක්වා ගුවන් ගමන් తాවකාලිකව අත්හිටුවලා තිනවා. දැන් මේ තත්ත්වයත් එක්ක දැන් මේ විශේෂයෙන්ම ආර්ථික වශයෙන් සහ මේ ආරක්ෂකමය වශයෙන් වෙන දෙපාර්ශ්වයෙන්ම විශාල තර්ජනයක් අපේ රටටත් මේක බලපෑමක් ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් රජය මොන හරි තීරණ අරගෙන තියෙනවද මේ ආර්ථික සහ මේ ආරක්ෂක තත්ත්වයන්ට මුහුණ දෙන්න මොන හරි පියවර අරගෙන තියෙනවද? දැනට අපි තාම සියුම්ම මේ නිරීක්ෂණය කරමින් ඉන්නවා අපිට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වර්ධනය වන තත්ත්වයන් අනුව මේ යුදමය ගැටුම කොහොම දකුණු ආසියානු දේශපාලනට සහ ඉන්දියානු සාගරීය ආර්ථිකයට බලපෑමක් ඇති වේද කියන එක සම්බන්ධයෙන් අපි පරීක්ෂා කරමින් ඉන්නේ. ඉතින් මේ පමණක් නෙමෙයි ලෝකයේ තවත් අපිට බලපාන ආර්ථික අර්බුදයන් මතුවෙමින් පවතිනවා. ඒ සියල්ල සම්බන්ධයෙන් අපි විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ව කටයුතු කරමින් ඉන්නවා. දැන් අපි මේ මොහොතේදී ගන්න ලැබුණු තීන්දුවක් නැහැ. නමුත් අපි ප්‍රමාණිකූලව වර්ධනය වන තත්ත්වයන් අනුව ඒ තීන්දුව අරගෙන දැනුම් දෙන්න. මේක එතනම දැන් ඇත්තටම දැන් මෙතන ත්‍රස්තවාදී මෙතන ප්‍රශ්න මේ ටිකක් අමාරු තැනක් තියෙන ලංකාවේ ඩිප්ලොමැටිකලි ත්‍රස්තවාදී කියන එක දැන් මේ ප්‍රශ්නේදී ඉන්දියාව අර්ථකථනය කරන එක විදිහකට. උන් කියන්නේ පාකිස්තාන රජය ISI එකේ මැදිහත් වීමෙන් එන ත්‍රස්තවාදයක් විදිහට. දැන් පාකිස්තානේ මේකට ප්‍රතික්ෂේප කරනවා. දැන් ඔක අර ජනාධිපතිතුමාගේ මීට කලින් අර ප්‍රකාශ කෝල් එක ගැනත් සංවාදයක් ඇති වුණේ ඒක මත පදනම් වෙලා. අර ඉන්දියාවට ත්‍රස්තවාදය මැඩලන්න සහයෝගය දෙනවා කිව්ව ගමන් ඉන්දියාව ඇත්තටම ත්‍රස්තවාදය මැඩලනවා කියලා තමයි පාකිස්තානට ගහන්නේ. එතකොට අපි ඒකට කොයිතරම් ඒ කියන්නේ ඉන්දියාවෙන් අපි බුද්ධි තොරතුරු ගන්න අවස්ථා තියෙනවා. එහෙම හුවමාරු වෙලා තියෙනවා. මිලිටරිමය ගනුදෙනුවක් තිබිලා තියෙනවා. එතකොට අර ත්‍රස්තවාදය වැළැක්වීම කියලා ඉන්දියාව කියන එක අපි එහෙමම බාරගන්නේද නැද්ද කියන එක ඇත්තටම ඩිප්ලොමැටිකලි අපි අමාරු වෙන්න තැනක් වගේ වෙලා තියෙනවා. අපේ කලාපීය රාජ්‍යයන් හැටියට ඉන්දියාවත් පාකිස්තානයත් අපිට මිටින් මිට උදව් කරනවා සහ අනාගත උදව් කරන්නට නියමිතයි. ඒ නිසා ඒ රටවල් දෙක අතරම හොඳ රාජතාන්ත්‍රික සම්බන්ධතාවය පවත්වාගෙන යනවා. මේ මම හිතන්නේ සමහර ප්‍රශ්න ඒගොල්ලෝ විසඳාගත යුතු ප්‍රශ්න. අපි කොයියම් පැත්තකින් ආවත් ත්‍රස්තවාදයට අනුබල ලබා දෙන්නේ නැහැ සහ එක් රටකට විරුද්ධව කටයුතු කරන්නට අපේ භූමිය හෝ ජල තීරය ගුවන් සීමා පාවිච්චි කරන්න දෙන්නේ නැහැ කියන ස්ථාවරය අපි තදින් ඉන්නවා. ඒක අපි පෞගේ කාලේ ප්‍රකාශයට පත් කරා. ඒ අනුව අපේ මැදිහත් වීම තිබෙන්නේ යුද ගැටුම් අවම කරමින් කලාපීය සාමය ආරක්ෂා කරගන්න සහ ත්‍රස්තවාදය මැඩලීම වෙනුවෙන් කටයුතු කරන්නේ. කලාපීය සාමය වෙනුවෙන් ඔබතුමාලා මොන හරි ඒ කියන්නේ රටවල් දෙකත් එක්ක සාකච්ඡා කරලා තියෙනවද නැත්නම් මොන හරි එහෙම වැඩපිළිවෙලක් මොකක් හරි එහෙම තවම නැහැ. ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරියේදී දැනුම් දෙවි. හැමතෙම මේ පළාත් පාලන මැතිවරණයේදී මේ ආණ්ඩුව විශාල පසුබෑමක් අපි දැක්කා. දැන් මේ කියන්නේ ඡන්ද ප්‍රමාණය ගත්තත් ප්‍රතිශතමය වශයෙන් ගත්තත් විශාල පසුබෑමක් තිබුණා. මේ පසුබෑමට හේතුව ඔබතුමාලා මොකද දකින්නේ? ඉතින් එක එක්කෙනා ඒ තම තමන්ට කැමති විදිහට විග්‍රහ කරගන්න හැටි නේද? ඒ කියන්නේ ජනාධිපතිවරණය, මහමැතිවරණය, පළාත් පාලන මැතිවරණය කියලා කියන්නේ මැතිවරණ තුනක්. ඒ මැතිවරණ තුනේදී ජනතාවගේ හැසිරීම වෙනස්. ඇත්තටම සංසන්දනය කරනකම තියෙන්නේ පළාත් පාලන මැතිවරණයක් තවත් පළාත් පාලන මැතිවරණයක් එක්ක. එහෙම නැත්නම් මහමැතිවරණයක් ජනාධිපතිතුමෙක් සංසන්දනය කරන එක නෙමෙයි. දැන් උදාහරණයක් ගත්තොත් දැන් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයේදී අරගත්තේ 32යි. හැබැයි මේ මැතිවරණ වෙනකොට 121 දක්වා පල්ලම් බහැලා තියෙනවානේ. එහෙමනම් ගත්තොත් ලක්ෂ 43 ලක්ෂ 22.5ට අඩු වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස පරාජය වෙච්ච ජනාධිපතිවරණයේදී ඔහු ගත්ත ඡන්ද ප්‍රමාණයවත් මේ මැතිවරණයේදී ඔහුට සාතික කරගන්න බැරිලා තියෙනවා. එහෙම සංසන්දනය කරනවා නම් නේද? ඒකට එතන ගත්තොත් විශාල පසුබෑමක් එහෙම ගත්තොත්. මම හිතන්නේ වඩා සාධාරණයි පළාත් පාලන මැතිවරණයක් තවත් පළාත් පාලන මැතිවරණයක් සංසන්දනය කරන ඉතින් ආණ්ඩුව ඉතිහාසයේ පක්ෂයක් හැටියට ලබාගත්ත වැඩිම තනි පක්ෂයක් ජයග්‍රහණය කරපු වැඩිම පළාත් පාලන ආයතන ප්‍රමාණය 266ක් ජයග්‍රහණය කළා තියෙනවා. ඒක එතෙක් මෙතෙක් ඉතිහාසයේ කවුරුවත් තනි පක්ෂයක් එහෙම ජයග්‍රහණය කළා නැහැ. මේ සම්බන්ධයෙන් ඉතින් ජාතික ජනබලවේගයේ ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බ. ඒක ගොඩක් කරුණු කිව්වා. දැන් ඒක කරාම දැන් ඔබතුමා කිව්වා දැන් සජිත් ප්‍රේමදාස සහ දැන් ආණ්ඩුවේ වැඩ නමුත් රාජපක්ෂ කඳවුරේ ඡන්ද ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ජනාධිපතිවරණය ගත්තත් මහමැතිවරණය ගත්තත් ඊට වඩා ඡන්ද ප්‍රතිශතයේ ප්‍රමාණය සියලු දේ වැඩි වෙලා තියෙනවා. මේ තත්ත්වය ඔබතුමා දකින්නේ කොහොමද? මම මේකයි කිව්වේ දැන් සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදී හෝ මහමැතිවරණයකදී හැසිරෙන විදිය නෙමෙයි ප්‍රාදේශ සභා ඡන්දයකදී පළාත් පාලන ඡන්දයකදී හැසිරෙන්නේ. දැන් ආය මාස දෙකකින් තියන්නේ මහමැතිවරණ තිබ්බොත් ජාතික මට්ටමේ මැතිවරණයක් තිබ්බොත් තත්ත්වෙ මීට වඩා වෙනස්. අනිත් එක ඒ ඔක්කොම කැම්පේන් කරෙත් මේ ආණ්ඩුව තියපු තේ ජනාධිපතිතුමා සහ
මහා ආණ්ඩුව තියපු දෙයින් නේද? ඒගොල්ලන්ට ගමේ බලයක් දෙන්න, ගමේ වැඩ කරන්න පුළුවන්, තනියෙන් වැඩ කරන්න පුළුවන්, කොහෙන් හරි ආධාරයෙන් වැඩ කරන්න පුළුවන්. එහෙම නේද? කැම්පේන් එක කරේ. නැත්තම් කැම්පේන් එක කිව්වේ නෑනේ මේ ආණ්ඩුව විරුද්ධව ඡන්දෙත් දෙන්න කියලා. කැම්පේන් එක කරේ වෙන විදියකට. ඒ නිසා මම හිතන්නේ මේක ආණ්ඩුව පළාත් පාලන ආයතන තනියම විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ වගේම අපිට තවත් පළාත් පාලන ආයතන ගන්නවා පිටවන්නත් පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය නොකළායි කියන අගලවත්ත ප්‍රාදේශ සභාව මන්ත්‍රී ධුර 20න් ජාතික ජනබලවේගයට 6යි සමග ජනබලවේගයට 6යි. දෙගොල්ලන්ටම අවස්ථාව තියෙනවා පළාත් පාලන ආයතන පිටවන්න. ඒ වගේ ආයතන ගොඩක් තියෙනවා. අපි හිතනවා අපි මැදිහත් වෙනවා ඇත්තටම එම් පළාත් පාලන ආයතන තවත් බහුතරයක බලය පිහිටීම සඳහා ඒ අනුව ඔබට බලා ගන්න පුළුවන් මේ ආයතන පිහිටවනකොට කොහොමද තත්ත්වය කියලා. කොළඹ නගර සභාව ගැන මොකක් කර දෙයක් කියන්න පුළුවන්ද? කොහොමද පුදුමාට බලය පිහිටවන්න දිතාගෙන ඉන්නේ කොහොමද? ඒක ගැන කතා කරමු. කොළඹ නගර සභාවේ බලය පිහිටීමේ අයිතිය තියෙන අපිට. අපි තමයි පරිපක්ෂයක් ඇද්දී වැඩි මාස ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි බලය පිහිටවන කටයුතු කරනවා. ඔබතුමා ඒ වගේම තමයි දැන් ඔබතුමා අද ඉතින් මේ සජබෙන් ඉල්ලපු අපේක්ෂකයාගේ පරාදයි නේද දාසනේ. ඒ කොටස් පරාදයිද කොහෙද? ඒ වගේම යමතුමා මේ සාමාන්‍ය දැන් ඔබතුමාට විපක්ෂ කරන චෝදනාව ඔබතුමාලා ප්‍රතික්ෂේප කරනවා කියන කාරණාවද ඔබතුමා ඔය කියන්නේ ජනතාවගේ අප්‍රසාදය මේ ටික කාලයක් ඇතුළත ආණ්ඩුවට ඇවිල්ලා කියලා කරන චෝදනාව ඔබතුමා තරයේ ප්‍රතික්ෂේප කරනවද? මොකද්ද ඔබතුමාගේ අදහස? දැන් බලන්න සජිත් ප්‍රේමදාස පළාත් පාලන ආයතන 14ක් දෙනවයි කියනවනේ. ඒ 14න් එකක්වත් තියනවද කියන්න තනියම බලය පිහිටවන්න පුළුවන් ඒවා. එහෙම තියෙන්න බෑ. සජබට තනියම නෑ. එතකොට තිබෙන ආසන ප්‍රමාණය මර කිව්වාගේ දගලවත ප්‍රාදේශ සභාව 20න් 6ක් දිනලා අපට වඩා ඡන්ද 250ක් අරගෙන දිනුවයි කියලා කියනවා. අන්න ඒ වගේ තමයි 14ම. එහෙම විරෝධයක් තියෙනවා නම් මේ 14 බලයක් දෙන්න බෑ. 14යි දීලා තියෙන්නේ. 266ක් දීලා තියෙනවා ආණ්ඩුවට. සම්බන්ධ වෙලා අහුවොත් මේ එමතුමා මේ ඒ කියන්නේ අපි දකිනවා මේ ඔය පළාත් පාලන ආයතන වල සභාපතිවරු ඔය කියන්නේ ඔය ඒගොල්ලෝ ඍජුවම සම්බන්ධ වෙන ඔය වැලි පර්මිට් ගල් අරවා මේවා ඒ කියන්නේ මේ වගේ දේවල් දෙන්න. එතකොට සහ ඒගොල්ලොත් එක්ක තමයි අපි කියන්නේ අවුගේ කාලයක් තිස්සේ අපි දැක්කේ ඔය පාතාලය සහ මද්ද්‍රව්‍ය වෙනදාම ඉන්න අයත් මේ අයත් එක්ක තමයි බද්ධ වෙලා ගැට ගැහිලා තියෙන්නේ. ඒතර මේ අය ඒ අයගේ මුදල් අරන් ගමේ තියෙන මේ මගුල් ගෙදෙට්ට මල ගෙදෙට්ට කොටාලු ගෙදෙට්ට එහෙම යන කියන්නේ මනෝභාවයේ යම් ආකාරයකට සම්බන්ධයි ඔය පළාත් පාලන මැතිවරණවලදී ග්‍රාමීය ජනතාවගේ පැත්තෙන් මේ වගේ තත්ත්වයන් දැන් පොදුවේ හිතන අවකාශයකට වඩා මේ පුද්ගලිකව හිතලා තමයි අතරම සමාජලාට ඡන්දෙ දෙන්නේ. මේ වගේ තත්ත්වයන් කොහොමද දෘෂ්ටිවාදීව වෙනස් කරන්න ආණ්ඩුවක් විදියට හොඳයි. ඒ කියන්නේ දැන් පහුගිය ජනාධිපතිවරණය සහ මහමැතිවරණයෙන් අනතුරුව රටේ ජාතික දේශපාලන වෙනස් වෙලා තියෙනවා. දැන් ඔබට පේනවා ඇති අතරම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හෝ පැමිණිලි අවම මැතිවරණයක්. ඊටම සාධාරණ මැතිවරණයක්. මම දැන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාත් කියනවා යුරෝපයේ වගේ තමයි ඡන්දෙ තිබ්බේ කියලා. මොන අදහස කිව්වත් දන්නේ නැහැ. හැබැයි කිව්වා එහෙම එකක්. එතකොට ජාතික මට්ටමේදී අපි දේශපාලනයේ සැලකියුතු පරිවර්තනයක් කරලා තියෙනවා. මේක ගමට ගේන්නට ඕන. දැන් ජාතික ජනබලවේගයේ හැටියට අපිට අවස්ථාව තිබෙනවා අපි බලය පිහිටවන ආයතන වලින් මේ ආදර්ශ පෙන්වන්න කරා. ඒතකොට ඉදිරි වසර කිහිපයේදී මේ ග්‍රාමීය දේශපාලන මුළුමනින් වෙනස් වෙනවා. ඔබ කියප එක හරි. ජාතික දේශපාලනයේ සිදුවන දූෂණ, නාස්තිකාර, ත්‍රාඩ සහ ප්‍රෝඩාකාරී දේශපාලනයට අවශ්‍ය කරන ඉන්ධන සැපයුනේ මේ ග්‍රාමීය දේශපාලන. ඒකනේ අර අන්තිම මැතිවරණ රැස්වීමකදී 30 කුට්ටිත් කිව්වේ රුපියල් 5000 අරගෙන තමයි ඒගොල්ලන්ගේ മന്ത്രിවරුන්ගේ ප්‍රතිරූපේ නම් වුවේ. ඒකට මහින්ද රාජපක්ෂ ඉඩ දීලා තිබ්බා කියලා. ඒ 5000 කිව්වේ ප්‍රසිද්ධිය කියන්න පුළුවන් ගානනේ. ඉතින් මේ දේශපාලනය අවසන් කළ යුතුයි. ජනතාව අපිට බලයක් ලබා දෙන්නේ බහුතර පළාත් පාලන ආයතන ප්‍රමාණයක. ඉතිහාසයේ වැඩිම ගාණක් පළාත් පාලන ආයතන මාලිමාවට ලබා දීලා තියෙන්නේ මේ දේශපාලන සංස්කෘතිය ස්ථාපිත කරන්න. ඒත් අපි එහෙම කරගෙන යනකොට අපි හිතනවා අපි විශ්වාස කරනවා අපෙන් පිටපත්ච්ච മന്ത്രിවරුන්ටත් ඒ දේශපාලන සංස්කෘතිය අනුගමනය කරන්න වෙයි කියලා. එතනින් හාට යන්න නම් අපි පෙන්눔 කරන දේශපාලන සංස්කෘතියට වඩා හොඳ එකක් පෙන්눔 කරොත් තමයි ඉස්සරහට යන පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මුලමුණින්ම ජාතික මට්ටමේ ඉඳන් ග්‍රාමීය මට්ටම දක්වා වෙච්ච දේශපාලනයේ මේ සිදුවන පරිවර්තනය රටට සුබදායකයි. ඒක රට තුල පමණක් නෙවෙයි මම හිතනවා ජාත්‍යන්තරවත් අපි ඇගීමකට ලක් වෙනවා කියලා. අපි ඒ ගමන් මගේ යමු. මම හිතනවා ඒක නිසා මේ ප්‍රතිඵලයකට වඩා වැදගත් වේවි. අපිට පුළුවන් මේ ආදර්ශය ලබා දෙමින් මේ පළාත් පාලන ආයතන ඔබ කියන ඔබ චෝදනා කරන ඒ
දූෂිත ජනතා ප්‍රතික්ෂේප වෘත් දේශපාලනය වෙනස් කරන්න 2013 14 කාලේ ඔබට මතක නම් මේ ප්‍රාදේශ සභාපතිවරු නගර සභාපතිවරු සම්බන්ධයෙන් චෝදනා වැලක් එක දිගට කියන්න පුළුවන්කම තිබුණා. ඒක වෙනස් කිරීම තමයි අපේ කාර්යභාරය. අපි අනිවාර්යයෙන් කරනවා. එකක් ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. අනිත් එක තමයි රජයේ සහයෝගය සහිතව මේ පළාත් පාලන ආයතන වල වරිපණ බදු පාවිච්චි කරලා බිම්මට්ටමේ දැනෙන සංවර්ධනයක් ඉදිරි වසර 4 තුල අපි සිදු කරනවා. උතුමත් ප්‍රධාන මම කාරණා තුනක් අහන්න දැන් කට්ටිය ප්‍රශ්නත් අදු නිසා. එකක් තමයි පළාත් සභා මැතිවරණයේ පනත නිසා තමයි බ්ලොක් වෙලා තියෙන්නේ. පළාත් සභා මැතිවරණයේ පනතේ තියෙන නිරවුල් කිරීම සහ මැතිවරණයේ පැවැත්වීම පිළිබඳ රජයට තීන්දුව ගන්න සිද්ධ වෙනවා. ඒක මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? දෙවෙනි එක දේශබන්ධ වෙන්න එක පාර්ලිමේන්තුවේ අදාළ කාරණේ. නමුත් ඔබතුමා මේ ආණ්ඩුපක්ෂ සංවිධානය නිසාත් මේ විශ්වාස භංගයේ ඉදිරි කටයුතු මොකද වෙන්නේ? දැන් කමිටුව රැස් වුණා. පොඩ්ඩක් ටයිම් ලයින් එක කියන්න පුළුවන්ද ඊළඟට වෙන දවස් සහ විදිය? තුන්වෙනි එක ජනාධිපතිවරයාගේ නීතිඥ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිඥ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිඥවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරා තුසිත හල්ලොළුව රනිල් වික්‍රමසිංහගේ හිතවතෙක් සහ එයාගේ සම්බන්ධීකරණ කටයුතු කරපු කෙනෙක් මේ කරන කෙනෙක් කරපු ප්‍රකාශයක් ගැන. ඒතකොට ඒ චෝදනාව සත්‍ය බව ඔප්පු කරන්න ඔහු සමත් වෙලා නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔහු අපහාස කරාය කියන එක කීර්තිනාමය සහ ඒක ජාතික ආරක්ෂාවට ගැටලුවක් විදිහට තමයි මේකට අදාළ නිවේදනය තුල සඳහන්. ඒතර ප්‍රකාශයේ තියෙන කරුණු අපි මේකද මතු කරන එක තමයි ප්‍රකාශයේ තියෙන කරුණු ඇත්තද නැත්තද කියලා විමර්ශනය කරන එක. ඒක ඔහු බොරුවක් කිව්වා නම් එළිදරව් වෙන්නත් හේතුවක්. ඔහු කරන චෝදනාව ඇත්තද නැත්තද කියලා කරන එක. නමුත් ඔහු කරන චෝදනාවෙන් අපහාසයක් හෝ ජාතික ආරක්ෂාවට ගැටලුවක් වගේ අර්ථකථනයක් එනවා නම් ඒකට පාවිච්චි කරන නීති රීති මොනවද? කොහොමද ඒ වගේ දෙයක් විමර්ශනය? මොකද දන්නේ සංග්‍රහ 120 පාවිච්චි කරන එක අපි දිගින් දිගටම විරුද්ධ වුණා. ජනාධිපතිතුමා විවේචනය කිරීම වරදක් බවට පත් වෙන එක. ජනාධිපතිතුමා ඇයි සිවිල් නඩුවක් ගොනු නොකර මේත්තන්ට ගියේ? එතකොට මේකට OSA පාවිච්චි කරයිද? මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත පාවිච්චි කරයිද? එහෙම නැත්නම් දන්නේ සංග්‍රහය පාවිච්චි කරයිද? මොකක්ද නීතිය ප්‍රකාශයකින් සිද්ධ වෙන මේ ප්‍රකාශයක් විමර්ශනය කරන්න? පළවෙනි එක පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුව කිරීමේ ක්‍රියාවලිය වැඩි කොටසක් තියෙනවා පාර්ලිමේන්තුවට. ඒ ක්‍රියාවලිය අවසන් වුණාට පස්සේදී අපිට තීන්දුව කරන්න පුළුවන් පළාත් සභා මැතිවරණය පවත්වන දවස් පිළිබඳව. තවමත් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන නැහැ දිනවකවානු ගැන. දේශපාලන එන්නකෝන් සම්බන්ධයෙන් පත් කරන ලද කමිටු වාර්තාව ලැබුණාම පාර්ලිමේන්තුවේ බිස්නස් කමිටු එක රැස් වෙලා අපි එය විවාදයට ගන්නා දිනය තීන්දුව කරනවා. තවමත් එම දිනය තීන්දුව කරන්න තීන්දුව කරේ නැහැ. තුන්වෙනි කාරණය ඔබ සඳහන් කරපු ජනාධිපති අපහාස කිරීම සම්බන්ධයෙන් මේ පුද්ගලයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හැදීමක් කරලා තියෙනවා. මම හිතන්නේ මම දැනගන්න ලැබිච්ච හැටියට ඒ දවසේ ඔහු ගියේ නැහැ. මේක විමර්ශන කටයුත්තක් සිද්ධ වෙන්න නිසා ඒ විමර්ශකයින් සහ නඩු පැවරීමට අදාළ අය තමයි කියන්න ඕන කවර නීතියෙන්ද නඩු පවරනවා නම් නඩු පවරන්නේ කියන එක. ඒ ගැන මට මේ වෙලාවේ කියන්න අමාරුයි. ඒක අදාළ පාර්ශවවල කටයුත්තක් මොන පනතෙන්ද නඩු පවරන්නේ කියලා කියන එක. එතුමා මේ අපි අර එතුමා කිව්වා උතුරු නැගෙනහිර පළාත් වල පළාත් සභාව මේ ලෝකල් ගවර්න්මන්ට් පිටවන්න බැරි පක්ෂ ඒගොල්ලත් මේ ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා පිටවන්න පුළුවන් කියලා කැමැත්ත පරලා කරලා තියෙනවා. කවුද? උතුරු නැගෙනහිර පළාත පක්ෂ කීපයක් කැමැත්ත පරලා කරලා තියෙනවා කියලා තියෙනවා. ඒකේ මොනවද අර්ථයද? දැන් ඒගොල්ලත් එක්ක එකතු වුණ ලෝකල් ගවර්න්මන්ට් පිටවනවාද මොනවද? දැන් ඒකෙදී කතා කරලා තියෙනවා. කවුද කතා? තවම අපි එහෙම තීන්දුවක් අරගෙන නැහැ. ඕන අපිට නිල වශයෙන් එහෙම දැනුම්ක් කරලා නැහැ. සමහරට ප්‍රාදේශ සභා මට්ටමේ කියන්නට ඇති. කොහොමද ආණ්ඩුවේ උත්සාහය තිබෙන්නේ උපරිම පළාත් පාලන ආයතන ප්‍රමාණයක් බලය පිහිටුවීම. අපි එක් සභා මට්ටමින් බලනවා ඒකට කරන්න තියෙන හැකියාව මොකද කියන එක. කියන්නේ එහෙම කතා කරොත් ඒගොල්ලත් එක්ක ඒ කතා කරන අය ඒක බලන්න ඕන. මොකද්ද කියලා ඒ தত্ত্বය. කවුද කිව්වේ? මම දන්නේ නැහැ ඒක. වෙන්නේ නැති සමහර විට. ඒ මට්ටමේ සාකච්ඡාදී තැන් වල සිද්ධ වෙනවා නේද? ස්වාධීන කණ්ඩායම් හරි කව හරි එකතු කරගෙන ආයතන පිහිටවන්න සූදානමක් තියනවද? ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම. මේ බොහෝ පළාත් පාලන ආයතනවල බලය පිහිටවීමේ සඳහා ජනවර්මක් අපිට තියෙනවා. ඒ වර්ම අනුව අපි කටයුතු කරනවා. සාමාන්‍යයෙන් ග්‍රාමීය මට්ටමේ වැඩ කටයුතු කිරීමේදී ඔය පළාත් පාලන ආයතන නියෝජිතයින් ඒ සභාපතිවරට සහාය ලබා දෙනවා. එහෙම තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් තාමත් මම හිතන්නේ ඒකට අපි මං විය යුතු නැහැ.
කොට්ටාස ජයග්‍රහණය කරපු අය පමණයි නිවැරදිව නම් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊටු අය ලයිස්තුවෙන් එනකොට මැතිවරණ කොමිසමෙන් දැනුම් දෙන්න ඕන ආයතනයෙන් ආයතනය කාන්තා නියෝජනය කොහොමද එනිසා එක් පක්ෂයෙන් පත් කළ යුත්තේ කවර වර්ගයේ කෙනෙක්ද කියන එක. මම හිතන්නේ ඒකට කාලයක් තියෙනවා. දැන් අපි ඒකට කලබලයක් නැහැ. ඔබතුමා මැතිවරණ ප්‍රචාරණ කටයුතු තුන්වෙනිදා මධ්‍යම රාත්‍රියේ අවසන් වුණා. මේ අවසන් රැඩිවලදී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරා මේ ෂේප් එකේ මැතිවරණ කටයුතු කරගෙන යන දුරකථන මාර්ගයෙන් ඊට පස්සේ ගිහිල්ලා කුඩා හමුවීම් තුලින් එහෙම කරන්න කියලා. දැන් මේ අගමැතිවරිය කරපු ප්‍රකාශය හරි නෑ නේද අමතුමා මේ ගැන මොකද රජයේ ස්ථාවරය? මම දැන් අගමැතිතුමේ මේක ප්‍රචාර දක්වලා තිබුණා නේද? එතුමේ කියලා තිබුණා මේ ඒ සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයකට මුහුණ දෙන්න සූදානම් කියලා. දැන් කුඩාක් පැමිණ ගිහිලා තිබුණා මැතිවරණ කොමිසමට. යනු කොමිසම ඉදිරියේදී යනු කටයුතු කරයි අවශ්‍ය නම්. නැවත වරක් විදුලි බිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් කතා වෙලා තියෙනවා. IMF එකෙන් යෝජනාවක් කරලා තියෙනවා කියලා අජිත් පී පෙරේරා මිනිසුල් මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ කතා කරා. මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මොකද්ද? නැවත වරක් විදුලි බිල වැඩිවීමක් සිද්ධ වෙනවද? පාර්ලිමේන්තුවේදී මේකට බලශක්ති අමත උත්තරයක් දුන්නා. අපි දැන් විදුලි බිල 20%කින් අඩු කරලා තියෙන ගෘහස්ත පරිභෝජනයේට 30%ක දක්වා කර්මාන්ත සහ හෝටල් හිමියන්ගේ අඩු කරලා තියෙන්නේ. ඒ ආණ්ඩුවේ බලාපොරොත්තුව පුළුවන් තරම් ජනතාව සහනයක් ලබා දෙන එක. ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නැහැ. මම දැක්ක විපක්ෂය ඡන්දෙට කලින් නම් ගොඩාක් කිය හිටියා නේද? වැඩි කරනවා මේ වැඩි කරා අර වැඩි කරා වගේ කියලා. නමුත් තාම අපි එහෙම තීන්දුවක් නැහැ. ඒ ගැන බලශක්ති අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදීත් අද කරුණු ඉදිරිපත් කළා මොකක්ද තත්ත්වය කියලා.